හරි යාළුවනේ අදත් කරන්න යන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. අද නම් ටිකක් ඩේ vlog එකක් අය නෙමෙයි ටිකක් අමුතු සීන් එකක් යන්නේ. අද අපි පාළු ගෙදරක දවසක් නෙමෙයි ටික වෙලාවක් ඉඳලා ඉන්න යන්නේ. දවසක් නම් ඉන්න බෑ දැන් වහින්න එන්නේ. අපි එහෙනම් දැන් ගෙදරට යන ගමන් ඉන්නේ. ටිකක් පාටු මාර්ගයක තමයි යන්න වෙන්නේ. ඒ ගෙදර ගේට්ටුව අහලා අපි වෙන ගෙදරකින් හොරෙන් පැනලා ආවේ ගණන් ගන්න එපා. හොරෙන් පැනලා ආවේ. තව ටික දුරක් නම් තියෙනවා මේ කැලේ කියන්නේ මේ වල් පේන ඇති ගෙදර අපි මේ වටෙන් යන්නේ දැන්. ටික වටෙන් යන්න ගණන් ගන්න එපා ටික පාර පටුයි. අමාරුයි වගේ දැන් යන්න. කැලේ සීන් එක ඉවරයි දැන් නම් ටිකක් එළිය තැනකට ආවා. ගොඩගාලින් මේ ගෙදර කවුරුත් ඉඳලත් නැහැ. දැන් නම් ඉවරයි දැන් නම් ගියේ ඉස්සරහටම ඇවිල්ලා ඉන්නේ. ගේ ඉස්සරහට ඇවිල්ලා තියෙන වලට තියෙනවා මෙතන ගේට්ටුව ඉබ්බ දාලා තියෙන්නේ. ගේට්ටුවට ඉබ්බ දාලා තියෙන්නේ. ඉබ්බ දාලා ලොක් කරලා තියෙන්නේ. දැන් අපි ගෙදරට ආවා. ඔයාලට මම ටික ගේ ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. ගේ ඇතුළේ ඔයාලට බලාගන්න පුළුවන් ගේ ඇතුළේ තියෙනවා. ඉතින් ඇත්තටම පට්ට බයයි. ගේ ඇතුළේ මේ පට්ට බයයි සීන් එක. ඉතින් එහෙනම් අපි මගේ අනිත් කැම් එකෙන් සෙට් වෙමු. මේකෙන් නම් වීඩියෝ කරන්න දෙකෙන්ම වීඩියෝ කරනවා. අද ඉතින් අනිත් කැම් එකෙන් අපි සෙට් වෙමු. A few moments later. යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඉතින් ඔයාලා YouTube channel එක මොකක් කරින් එඩිටින් වැඩක් කරින් thumbnail එකක් කරින් logo මේක හරියට මොකක් කරින් ප්‍රොමෝට් කරගන්න ඕන නම් මෙන්න මේ පහලින් වැටෙන WhatsApp number එකට දැම්ම මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි ගම් වීඩියෝ එකට. එහා පැත්තට යන්නේ මට මේ ආපු වෙලෙන් ඉඳන් එක ශබ්ද බද්ද එනවා. අඩෝ වහිනවා. මාළු ටැංකියක් මෙතන බලාගෙන පුළුවන් අවුරුදු ගාණකින් අස් කරලා නැති මාළු ටැංකියක්. කැම් එකට මොනවා හරි ප්‍රශ්නයක් තියෙද්ද දන්නේ නැහැ. බෝටර් රෙසිස්ටින්ද ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් ඔයාලා මෙතනින් ධනමඩුවක් බලාගන්න පුළුවන් අපිට. ගල් සද්දයක් ඇහුණා මේ මට යාළුවෝ ගල් සද්දයක් ඇහුණා මෙතන ධර්මඩුව පැත්තෙන් බා ධර්මඩුව පැත්තෙන් තමයි ඇහුනේ. ඉතින් බයංකාරය වෙන වැඩේ මොනවා සිද්ධම්මඩ කියන බය දැන්න මොනකම් බය වෙලා ආය යමු අපි මේ පැත්තට. ඒ පැත්තට ආයි ගිහිල්ලා බලමු. ඒ පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් මාත් එක්ක එන්න. ඉතින් හරි අපි දැන් සිම් ෆෝන් එකේ පට්ටුවෙන් බය වෙලා තියෙන්නේ. ඉතින් දැන් නම් පට්ටම් වියංකාරයි. ඉතින් දැන් වහින හොඳටම ඔය බලන්න පුළුවන් ආහන නිලංකාරයලා බලන්න මේ මෙතන දොරක් තියෙනවා. ටික ඇතුළේ පෙන්නන්නේ ටික. දොර තියෙනවා. පොල්කටුත් තියෙනවා. ඇතුළේ බලා පේන්නේ නැතුව ඇති අවුලක් නැහැ ඉන්නේ. මෙතන වහිනවා දැන් නම් කැම් එක ඕඩර් දීලා මොනවා හරි මත්තා වැඩි. මෙතන මේ ජනේලයක් තියෙනවා. ටික ඇතුළේ බලන්න පුළුවන් ඔයාලට ඇතුළේ. ජනේලයක් තියෙනවා. ඇතුළේ පේනවද දන්නේ නැහැ. මේ ගල් සද්ද එනවා. ඉතින් ගල් සද්ද එනවා. පට්ටම් වයයි දැන්නා. සල්මුද්දත් එනවා. අම්මට තව ගල් සද්දයක් එනවා. ඔයාට එහෙමද? ගල් සද්ද එනවා. එකින් එක ඉතින් මෙතන දුරක් තියෙනවා. මේ මන්ද වන්න දැන් පට්ට බය මේවත් ඉඳලා දැන් වහිනවත් එක්ක ගිය පැත්තට යන්න බෑ. ඔය විදිහ පට්ටම බයයි දෙන්නම් අම්මෝ. මේ පැත්තේ ගල් සද්ද ගොඩක් ඇහෙනවා. ඕනම් පට්ටම් බයයි ඉතින් හරිම එක්සයිටඩ් වෙලා ඉන්න දැන් නම් වහිනවත් එක්ක කරගන්න දෙයක්වත් නැහැ. දැන් මම මේකේ තනියම රෑ වෙනකම් ඉන්න තැන අඩෝ ගල් සද්ද මේ ළඟත් ඇහෙනවා ගල් නම් මට වෙන හැටි මොකක්ද දින්නක් මේක වෙනවා. දැන් නම් පට්ටම එක්සයිටඩ්. ඉතින් පට්ට බයයි දැන් නම් අම්බෝ. යාළුවනේ ගල් හැමතැනම වැටෙනවා. සීදාවටම කියන්න බොරු නෙවෙයි. ඔයාලට ඕනම් මේ ගල මෙන්න මෙතන ගල් වැටෙනවා. මෙන්න බලන්න. ගල් ටික ඔයාලට පේනවා මේ ගල් වැටෙනවා. ගල් වල ඔයාලට පේනවා මේ වටපිටාවේ දැන් වතුර හැමතැනම සිරිපිට ඇත්තටම මේ ඉන්න ගල් හැමතැනම වැටෙනවා. පට්ටමයි. මට පේන හැටි මේ ගෙදර ඉස්සර ලී වැඩ මොකක් කරින් කරපු ගෙයක් වගේ මට පේන හැටියට පට්ටමයි දැන් වයින්නවා. අනේ වන්දස් දිනුවා. වෙන කරන්න දෙයක්වත් නැහැ. ඉතින් යන්න විදියකුත් නැහැ. දැන් නම් හොඳට වහිනවා එළියේ.
අපි ජෙනික ඇතුළට යන් වහින ගමන් ඉන්න දැන් නම් මල් එහෙම තියෙන ඇන්තූරියම් මල් එක ඕඩ කට්ටිය කමෙන්ට් කරන්න. ගෙදර කවුරුත් නැහනේ ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් අපි ඇතුළට යන් දැන් නම් හොඳටම වහිනවා. එන්නකෝ. වහින හොඳටම. අපේ කැමරා මල්ලිලා දෙන්න ඉන්නවා ප්‍රශ්නයක් නැහැ ඉන්නේ. ඒක බිට් එකක් තියෙනවා. මෙතන මේ එක එක ශබ්ද නම් ඇහෙනවා මට පිනට ශබ්ද නම් ඇහෙනවා ඔය තව ශබ්ද ඇහෙනවා දැන් නම් මේ ශබ්ද උරු වෙලා තින්නේ ඇහිලා ටිකක් අමුතු වර අතුන ගල් හෙන්නේ ගල් එනකොටත් තියනවා ඉතින් දැන් නම් එපා වෙලා ඉන්න ඔය එක ශබ්ද ඇහෙනවා එක එක ඩෝම් පටෝන් ගාලා ගල් වැටෙනවා අර අතන රිදි හෙලෙනවා දැන් නම් පට්ටම් බයයි වතුරක් ඇල්ල දින බුලත් එහෙම දිනයි මේ ළඟදී මෙහාට කවුරුන් ඇවිල්ලා වගේ බකි ගල්ලෙන් බැරිලා ගියනම් පට්ටම් දාලා මරිච්ච වට්ටියක පුතාලා ඉස්සලා දෙන්නේ ඒක ගානේ අම්බෝ වන්නම් දන්නේ නැහැ වැඩිය මේ පැත්තට ඇවිල්ලත් නැහැ පළවෙනි පාර්ට් විතර මෙහෙම එක්සයිටඩ් අම්බෝ පාර්ට් මම මේ පට්ට බය අදරයට නිින්දේ ඉඳන්නේ නැහැ පට්ට බයයි ටිකක් මේ ජනේලයක් තියෙනවානේ ජනේල පැත්තෙන් ටිකක් බලමු ටිකක් වීඩියෝ බලන්න ගහමු ජනේලේ වල බලන්න යාළුවෝ ජනේල තියෙනවා වල පේනවා කියලා ජනේල ලුඩු සහත වාල් වෙච්චි මල පෙරේතය වාත් හැමත ගාල් වෙච්චි කුම්බාණ්ඩය නුඹේ පොලේ වාල් නැති මල පොතුෝ අපි පෙස්ක මෙගානත් මිනිත් මාරය සුසු විතලේ හරක්කත්තු පොරුවෙන් ගරු බලංගත්තු චුද්දවන්ත නර පෙරේතට පාට්ට එක්සයිටඩ් වෙනවා ජනේ අරපු ගම එක පාට්ට මොකද දිවෙනල්ලක් වුණා අම්මට කියන වන්න නැහැ ඊ අඩෝ ජනේ ඔයාලට පේන්නේ නැති ඒ සමහරකට එකපාර ඒ කැම් එක නම් එකපාර අහු වෙන්නේ නැති වෙයි එකපාර දැක්ක ගමන්ම දිවෙනල්ලක් එකපාර අපි ජනේ ඇරලා වහන්නේ යද්දි එකපාර මෙහෙම ගියා අම්මට සිදුන ඒ වෙලෙන් පට්ට බය වුණා වහිනවත් එක්ක පට්ට වහිනා දැන් නම් මට කතා කරන්න ඉන්න වෙලා නැහැ එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි අම්මට සිදුන බයි